ඉතින් යාළුවනේ අද ගෙනල්ලා තියෙන්නේ සිනමැටික් ප්‍රීසෙන්ට් එකක්. ඉතින් මේ ප්‍රීසෙන්ට් මම මේ ගැන කියන්න කලින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේකටත් මම මේ ෆයිල් එකටත් මම දාලා තියෙන පාස්වර්ඩ් එක. ඉතින් ඔයගොල්ලෝ ඒ පාස්වර්ඩ් එක මේ හොයාගන්න ඕන නම් ඉතින් මුළු වීඩියෝ එකම ස්කිප් කරන්න නැතුව බලන්න. ඉතින් අපි බලමු කොහොමද මේ ප්‍රීසෙන්ට් එකේ කොහොමද ෆොටෝ ටික කියලා. ඉතින් මම මෙතන ප්‍රීසෙන්ට් කියන එකට යනවා. ප්‍රීසෙන්ට් කියන එකට ගියාට පස්සේ මෙහෙම තමයි පෙන්නන්නේ. ඉතින් මේ මෙතන මම අර කලින් ඇඩ් කරලා තිබ්බ ප්‍රීසෙන්ට් එකක්. ඉතින් ඒ ප්‍රීසෙන්ට් ටික ඇඩ් කරන විදිහ මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකකින් ගේන්නම්. මම ඉතින් අද ගේන්නේ මේ මෙතන මේ තියෙන මැද තියෙන ප්‍රීසෙන්ට් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ මෙහෙම දැම්මහම ෆොටෝ එක වෙනස් වුණා. මේ තිබ්බ විදිහ නෙවෙයි දැන් තියෙන්නේ. මේ තව විදිහක්. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ එක විදිහ try කරන්න පුළුවන්. මේ මෙහෙම පල්ලෙහාට යද්දි තව මේ මෙහෙම එක විදිහේ preset තියෙනවා. තව ටිකක් පල්ලෙහාට මේ තව preset තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ preset බලා ගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේට වැඩිය හොඳ තව ලස්සන preset මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට විශේෂ දෙයක් ඉතින් කියන්න නැහැ. කියන්න තියෙන්නේ වීඩියෝ එක ස්කිප් කරන්න බලන්න කියලා. මොකද පාස්වර්ඩ් එක මම හැම තැනින් තැන තමයි දාන්නේ. එකවර පාස්වර්ඩ් එක දාන්නේ නැහැ. ඉතින් දැනට මේ අදට මේ වීඩියෝ එක ඉවරයි.